මගේ පවුල 6 දෙනෙකුගෙන් යුක්ත පවුලක්. මම කුඩා ව්‍යාපාරයක් විදිහට දැනට ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යනවා. මගේ යටතේ සේවිකාවන් 4 දෙනෙක් සඳහා රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. මට මේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර ලොකුම ප්‍රශ්නයකට මම මුහුණ පානවා නිතරම. ගොඩක්ම මේ ප්‍රදේශයත් එක්ක ගත්තහම වැස්ස සහ සුළං කාලවලදී හදිසියෙම විදුලිය බිඳ වැටීම් සිදු වෙනවා. ඒ අවස්ථාවලදී දින ගණන් විදුලිය මට ලැබෙන්නේ නැහැ. එතකොට මගේ කර්මාන්තය අතරමඟ නතර වෙනවා. මා යටතේ ඉන්න සේවිකාවන් සඳහා මට රැකියා අවස්ථාව ලබා දෙන්න බැරුව යනවා. එතකොට මගේ නිෂ්පාදන මට කලට වේලාවට අදාළ ආයතනයට යොමු කරගන්න අපහසු වුණා. මට එයින් විශාල පාඩුවක් සිදු වුණා. ඒ වගේම විදුලි බිලත් මට දරා ගන්න අපහසු වුණා. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක මම ඉන්නකොට ජපන් රජයේ යටතේ ලැබුණු ආධාරයක් මත UNDP ආයතනය හරහා මට මේ සෝලාර් පද්ධතිය ලැබුණා. මට මේ සෝලාර් විදුලි පද්ධතිය ලැබුණට පස්සේ මම මුහුණ පාපු විදුලි ගැටලුවට ගොඩාක් විසඳුමක් මට ලැබුණා. මගේ නිෂ්පාදන කලට වේලාවට මට අවසන් කරගෙන ආයතන වලට යොමු කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම මගේ සේවිකාවන්ට දිනපතාම රැකියා අවස්ථාවට ඉන්න අවස්ථාව සැලසුණා. ඒ නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය මම නිවසේ කටයුතු සඳහාත් මම උපයෝගී කරගන්නවා. ඉතින් මට විදුලිය බිල ගැන ලොකු බයක් හිතේ නෑ. ඒ නිසා මට සැහැල්ලුවෙන් ශක්තිමත්ව මගේ නිෂ්පාදනය ඉදිරියට ගෙන යන්න මට මේ විදුලි පද්ධතිය ලොකු පිටුවහලක් වුණා. මගේ මේ ව්‍යාපාරය දියුණු කරගන්න ජපාන් රජයේ ජනතාව දෙන සහයෝගයට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා.